පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ පිරිමි ළමයි කතාවේ ඊයේ කොටස බලපු යාළුවෝ දකින්න ඇති සුරේන් කොහොම හරි නෝරව ඉස්පිරිතාලෙට එක්කගෙන යනවා. ඉතින් ඔන්න මෙතනදී නෝරා බලෙන්ම වගේ ඉස්පිරිතාලේ නතර වෙනවා. ඉතින් යාළුවනේ සුරේන්ට කොහොම හරි ඕන වෙලා තියෙන්නේ නෝරව ඉක්මනටම සනීප කරගන්න. ඒක නිසා තමයි සුරේන් මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මෙතනදී සුරේන්ට නෝරව සනීප කරගන්න පුළුවන් වේවිද? අනිවාර්යෙන්ම සුරේන්ට නෝරව සනීප කරගන්න පුළුවන්. මොකද ටික කාලයක් මේකේ ප්‍රතිකාර ගන්නකොට නෝරට පරණ දේවල් මතක් වෙන්න ගන්නවා. ඒ වගේම පරණ දේවල් මතක් වෙනකොට එයාගේ සේනකව මැරුවේ කවුද කියලා නෝරට අනිවාර්යෙන්ම මතක් වෙන්න ඕනේ. ඉතින් ඒක මතක් වුණොත් ගොඩාක් දේවල් විසඳෙනවා. ඉතින් යාළුවනේ කතාවේ ඉදිරි කොටස්වලදී අන්නේ සිදුවීම් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔන්න ඉක්මනින්ම නෝරව සනීප කරගත්තට පස්සේ සුරේන් නෝරත් එක්කම ගමට යන කොටසත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න නෝරයි සුරේනුයි ආදරය කරන්න පටන් ගනිවිද? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි පිරිමි ළමයි කතාව ගැන හැම විස්තරයක්ම කාටත් කලින් දැනගන්න අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.